අපි බලමු මීගමුවේ අද මාළු මිල කොහමද කියලා. මම මේ ඇවිල්ලා ඉන්නේ මීගමුවේ රැල්ලමට. ගිහින්ම බලමු මෙහේ මාළු මිල කොහමද කියලා. මෙතන ලින්න මාළු කිලෝ එක උනේ 750 850 අතර මිලක්. ඉතින් මෙහෙම මිල ගණන් වෙනස් වෙන්නේ මාළුවන්ගේ සයිස් එක අනුව තමයි. වෙංගපරා මාළු කිලෝ එකක් උනේ රුපියල් 1000යි. මේ පේන මාළු කූරි දෙන්නම රුපියල් 1000කට තමයි අපි ගත්තේ. කිලෝ කීයද? කිලෝ එක 1500. එතකොට ඉස්ස කිලෝ එක 2200යි. මේ පේන මී මැටියා මාළු කිලෝ එකම උනේ 1400යි. මෙතන මේ පේන හැම මාළු ලෑල්ලකම එකම මිල ගණන් නෙමෙයි. රුපියල් 100කට රුපියල් 150ක මිල ගණන් එහෙට මෙහෙට වීමක් තමයි වෙන්නේ. ඉතින් අපි එතනට ගිහිල්ලා තෝරලා බේරලා ගන්න ඕනේ. මේ පේන මාළු වර්ගයේ නම දන්නේ නම් නැහැ. ඒ වුණාට මෙන්න මේ මාළුවා උනේ කිලෝ එකම රුපියල් 1450යි. නම දන්න කෙනෙක් ඉන්නවනම් මට පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. පරා පැටව් වගේ මේ ඉන්න මාළු උනේත් කිලෝ එක රුපියල් 500යි. හැබැයි මට එතනින් කිව්වේ මේ පරා පැටව් වර්ගයක් කියලා. ඔයාලා මීගමුව ලෙල්ලමට එනවා නම් උදෙන් එන තරමට හොඳයි. මොකද ඔයාලට නැවුම් මාළු මෙතනින් ගන්න පුළුවන්. මෙයාලා මේ වෙන්දේසි කරලා තමයි මේ මාළු ගන්නෙ. ඉතින් ඔයාලා ඉක්මනට එන තරමට ඔයාලට ලාවෙට මාළු ගන්න පුළුවන්. කිලෝ එක. මේ මඩුද? ඔව් කිලෝ එක කීයද මඩු මාළු? එක්දාස් 300යි මඩු මාළු කිලෝ එක. මඩු මාළු වල මේ කපපු කෑලි තමයි 1300. කිලෝ එක 800යි. මේවා කීයද? 1400. මෙතන මේ කිලෝ එක 1400 කියන්නේ මේ දිග මාළුවෙක් පේන එන්නේ මාළුවා. මේ මාළු මේ මොකෙද්ද? උල්ලා කිලෝ එක මේවා කිලෝ එක කීයද? කිලෝ එක 10යි. මේ කෙලවල්ල මාළු කිලෝ එක තමයි රුපියල් 1000ක් වෙන්නේ. කිලෝ එක කීයද? 800 කරා. මේ ඔයාලට පේන තියෙන්නේ දැන් ගෙනල්ලා මේ ලෙල්ලමේ වෙන්දේසි වලට දාපු මෝරමාළු. මෙන්න මේ බෝට්ටුවෙන් තමයි මේ මෝරමාළු ගෙනාවේ. එයාලා දවස් 45කින් තමයි අද මේ මෝරමාළු වෙන්දේසියට මෙතනට ගෙනත් දැම්මේ. ඉතින් අර පේන මෝරමාළු බිත්තර මේ තියෙන මේ මෝරමාළු මෙතන මේ ඉන්න පිරිස වෙන්දේසි කරලා එයාලට අඩු මුදලට ලැබෙනවා නම් එයාලා මෙතනින් ගන්නවා.
ඔය ඔයාලට පේන්නේ ඒ මෝරමාළු කිරලා එයාලට අවශ්‍ය ප්‍රමාණය වෙන්දේසි වලින් ලබා ගන්න විදිහ. එහෙනම් ඉතින් අදට මගේ වීඩියෝ එක අවසానයි. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැම දිනාටම සුබ දවසක්.